ආයිබෝවන් අද කතා කරන්න යන්නේ අලුත් මාතෘකාවක් නන් නෙමෙයි. බොහෝ කාලයකට පස්සේ අද යන්න හිතුණා තමන් කඩුව කුණුවල පැත්තට. වෙනදා තරම් කසල ගඳක් හෝ කසල හෝ නොතිබුණත් වනාලින්ගෙන් නම් අඩුවක් තිබුණේ නැහැ. වනාලින් අංගණය තුළට ඇතුල් වීම වළක්වාලීමට විශාල වැඩපිළිවෙලක් කරලා තිබුණා. ඒකක්වත් සාර්ථක වෙලා නම් තිබුණේ නැහැ කොයිම තැනකවත්. අගල් කැපීමෙන් හෝ විදුලි වැට නිසියාකාරව ඉදි නොකිරීමෙන් හෝ වනාලින් අංගණය තුළට ඇතුල් වීම වළක්වන්න ගොඩක් අමාරුයි. මොකද වනාලි කියන්නේ තියුණු බුද්ධියක් තියෙන සතෙක්. එයාලා බොහොම කල්පනාකාරී විදිහට තමයි කසලංගණයට ඇතුල් වෙන්නේ. මොන විදිහේ බාධක දාලා තිබුණත් එයාලගේ උත්සාහය එයාලා අතාරින්නේ නැහැ. දවසක් දෙකක් හෝ සතියක් හෝ උත්සාහ කරලා එයාලා අනිවාර්යයෙන්ම කසලංගණයට ඇතුල් වෙනවා. මොකද ඒකට හේතුව එයාලා පුරුදු වෙලා ඉන්නේ මේ කුණු වලෙන්ම යපිලා ජීවත් වෙන්න. ඉතින් නගර සභාව විදියට ලොකු උත්සාහයක් අරන් තියෙනවා, ලොකු වියදමක් දරලා තියෙනවා. ඉතින් ඒක සාර්ථක නැති වෙලා තියෙන දැන්. පසුගිය කාලේ වගේ නොවුනත් ඇත්තටම පොඩි උත්සාහයක් ගන්නවා මේ වනාලින් කසලංගණයට ඇතුළු වීම වැළැක්වීමට. වනාලින්ගේ ආහාර රටාව සම්පූර්ණයෙන්ම මේ කුණුවල නිසා වෙනස් වෙලා තියෙන්නේ. ඒක දීර්ඝ කාලීන මෙහෙයුමකින් තමයි මේක වනාලි කසලංගණයට ඇතුළු වීමත් කසල ආහාරයට ගැනීමත් නවත්තන්න වෙන්නේ. මේකට නිසි ක්‍රමවේදයක් අවශ්‍යයි. ඒ ක්‍රමවේදය වනාලින් ගැන අධ්‍යයනය කරන, වනාලි ගැන පරීක්ෂණ කරන විශාල පිරිසක් ඉන්නවා ලංකාවේ. නගර සභාවක් විදියට එයාලගෙන් උපදෙස් අරගෙන මේ අගල් කැපීම සාර්ථකද, මේක කොයි මට්ටමකට කපන්න ඕනද, මේ කොච්චරක් ප්‍රමාණයක දිග පළලක් තියෙන්න ඕනද, ඒ වගේ විශාල කරුණු රාශියක් තියෙනවා මේ අගල් කැපීමේදී. අක්‍රමවත් කසල බැහැර කිරීමෙන් විනාශ වෙන්නේ රටේ ජාතික සම්පත්. එය නවතාලීමටත් හැකියාව තිබෙන්නේ පවතින රජයට. වනාලින්ගෙන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයන අපේ රටේ වනාලි ගැන කිසි තැගීමක් නොකරන මෙවන් කසලංගන විශාල ප්‍රමාණයක් තියෙනවා අද වන විට ලංකාවේ. අලියතුන් විශාල ප්‍රමාණයක් කසල ආහාරයට ගන්නවා මේ විදිහට. ඉතින් මේ එකක් නෙවෙයි, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත්, අම්පාර දිස්ත්‍රික්කයේත්, මඩකලපු දිස්ත්‍රික්කයේත්, මහියංගනය වගේ ප්‍රදේශවලත් වනාලින් ගැවසෙන වනාන්තර ආශ්‍රිතව විශාල කසලංගන ප්‍රමාණයක් තියෙනවා වනාලින් ඇතුළු වන. මේට ඉතාමත්ම සංකීර්ණ ක්‍රියාවලියක්. මේක වනාලින් ඇතුළු වීම නවතාලීමට සෑහෙන වෙහෙසක් දරන්න වෙනවා. ඉතින් විදුලි වැට සහ මීට කලින් ඉදි කරලා තිබ්බ රේල් පීලි වැට සහ අගල යන තුනම නියමාකාරයෙන් නඩත්තු කිරීම අවශ්‍යයි. දිනපතාම විදුලි වැට පරීක්ෂා කිරීම සහ අගල ආශ්‍රිතව වනාලින් උත්සාහ කර ඇති ස්ථාන සහ වනාලින් ඇතුළු වීමට උත්සාහ කරන ස්ථාන දිනපතාම අධ්‍යයනය කර එම ස්ථාන වලට බාධක යෙදිය යුතුයි.
මේ ආකාරයෙන් අඩුම තරමේ මාසයක කාලයක්වත් මේ විදිහට මේ වනාලින්ට ඇතුළු වීමට ඉඩ නොදී කාර්යක්ෂම සේවක පිරිසක් යොදවලා වනාලින්ට වනජීවීද සහාය ඇතිව වනාලින්ට ඇතුළු වීම වළක්වා ලුවහොත් මෙම ප්‍රශ්නය දීර්ඝ කාලීනව විසඳාගත හැකියි. එහෙම නොමැතිනම් මේට වෙන විකල්ප මාර්ගයක් යොදාගත යුතුයි. කසල බැහැර කිරීම, කසල නිදහස් පරිසරයට බැහැර කිරීම සහ වෙනත් ස්ථානයක කසල අංගනය ඉදිකිරීම වගේ විකල්ප මාර්ගවලට යා යුතුයි. වනාලින් කියන්නේ ලංකාවේ ජාතික සම්පතක්. වනාලින් ආරක්ෂා කිරීමට මෙතෙක් කිසිදු රජයකින් කිසිදු විදිහේ ක්‍රියාකාරකමක් කරලා නැහැ. වනාලින් ගම්මැදීමට හේතුව, වනාලින් කසලාංගන වලට පැමිණීමට හේතුව සහ අලිමිනිස් ගැටුම කියන එකේ හේතුව, අලිමිනිස් ගැටුම ඇතිවීමට හේතුව සහ මෙවැනි කිසිම දෙයක අධ්‍යයනයක් හෝ ඒට විසඳුමක් හෝ ලබා දීමට කටයුතු මෙතෙක් සිදු කර නැහැ. මින් ඉදිරියටවත් මෙම වනාලින් සම්බන්ධ සහ සියලු වනසතුන් සහ පරිසරය, වනසතුන් ජීවත් වන පරිසරය, ගහකොළ, පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට කටයුතු සැලසිය යුතුයි. එසේ නොවුනොත් ඉදිරි වසර 10-15ක කාලයක් ඇතුළත වනාලින් සදහටම ලංකාවෙන් නැති වී යාමට බොහෝ ඉඩකඩ තිබෙනවා. මොකද දිනකට වනාලින් 2-3 දෙනෙක්, වසරකට වලාලි දැනට 600-700ක වගේ ප්‍රමාණයක් සංඛ්‍යා ලේඛන අනුව සංඛ්‍යා ලේඛන දත්තවලට හසු නොවි වනාන්තර තුල මිය යන වනාලින් සංඛ්‍යාව ඊටත් වැඩි. ඉතින් ඒ වගේ අවුරුදු 10ක් 12ක් යනකොට ලංකාවේ ඉන්න වනාලි 4000ක 5000ක වගේ ප්‍රමාණය ඉතා ඉක්මනින්ම විනාශ වී යා හැකියි. මේට නිසි විසඳුමක් ලබා දීමට දැන්වත් බලධාරීන් ක්‍රියා කළ යුතුයි. ස්තුතියි.